ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ 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 දෙව්දත් නොදුටි මොක් පුර අහෝ සඳ දෙවියන් දිවිය ලෝකේ කල් ගෙවලා සිටියා දිගාසිරි විඳ විඳ සැප ලබලා චුත වෙන ලකොණෝ පහළව එතනින් මිදිලා දඹදිව ගෙදරකට එයි මිනිසෙක් කරලා ගෞතම බුදු පියා වැඩ සිටි කාලයකි සම්බුදු බණ දහම දෙනවක වානුවකි පිරිසක් බොදුනුවන් වී ගුණ දම් සුරකී කාලෙක බණ දහම ගැලුවේ එක පෙළකී අරකට හිමීට කිව්වට කියන්න කාටවත් බනින්න බෑ කියන්න මං කියන්න මේ මොකක්ද දන්නවද බුදුහාමුදුරණකට ජේතවනාරාමයට එනවා වැනි වැනි කොල්ලෙක් තරුණෙක් හොඳටම බීලා බුදුහාමුදුර ඉස්සෙල්ලම කතා කරලා පිළිගන්න ඕනි කෙනෙක් ආවම ඒ තමයි බුදුහාමුදුරගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඔයා ශාක්‍ය වංශිකෙක් නේද එන්නකෝ කිව්වා හරි සතුටුයි බඩ ගාලා වැන්දා බීලානේ වෙරිනේ බඩ ගාලා වැන්දා නෑ දණ්ඩ නමස්කාරය කියන්නේ දණ්ඩක්සේ දිගාවි වදිනවට කියනවා දණ්ඩ නමස්කාරය එහෙම වැඳලා කියනවා බුදුහාමර මට ඔක්කොම කියන්න බේමත් බුදුහාමර මට ඔබ වහන්සේ විතරයි ශාක්‍ය වංශිකය කිව්වේ බුදුහාමර මාව මහාන කරන්න කිව්වා මහාන කළා නොබෝ දිනකින් භාවනා කළා රහත් වුණා. බේබද්දගේ අස්සේ තමයි රහතන් වහන්සේ වැඩ හිටියේ. බේබද්දගේ අස්සේ තමයි රහතන් වහන්සේ වැඩ හිටියේ. කාටවත් දොස් කියන්න පුළුවන්ද? කිසි කෙනෙකුට දොස් කියන්න බෑ. ඒකයි අපි කිව්වේ ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ 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 දෙව්දත් නොදුටි මොක් පුර අහෝ බැන්නේ නෑ බනින්න එපා බැන්නට කමන්නේ දරුවන්ට ටිකක් සරකල් හදා ගන්න නැත්නම් උපාය උපක්‍රම භාවිත කරන්න දරුවත් නරගෙන මව්පියෝ පාරට බැලලා යන අතරදී කාසි පනන් හොඳටම දීලා ඕම යන අතරදී මගදිග පාලා දෙව්රම් වෙරට දවසක් ඇත පය පාලා බුදු සමිඳුන් සුගන්ධ කුටියේ වැඩ වුනේ රැස් මාලා සමිඳුගේ ඉයලට මතුවන්නේ දරුවට පමණද පින්වත මෙය දිස්වන්නේ සුගන්ධ කුටියට දරුවා දිවගෙන යන්නේ දුවගෙන ගියා පුතා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න සුගන්ධ රැස් වී දෙනවා
නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර රශ්මි මාලා විහිදෙනවා. ඇයි පින්වතුනි අච්චරිය අභූත කාරණා ඇතිනේ බුදුහාමුදුරුවන්ගේ. පල්ලස්ස 12000ක් බුදුරජාණන් වහන්සේලා බුදු වෙන්න අමාරුයි කියද්දිත් ආපු ගමන. තුල්ලස්ස 80000ක් බුදුරජාණන් වහන්සේලා ළඟ බුදු වෙනවා කියලා සපත කළා. සාරවන්න කල්පේ පහළ වුණ කන්නංකර මේදංකර සරණංකර දීපංකර බුදුරජාණන් වහන්සේලාගෙන් දීපංකර පාදමූලයේදී සුමේද තාපසතුමා හැටියට බිම දිගා වෙලා මඩගොඩේ විවරණ ලබාගත් දවසේ ඉඳලා සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇස්සිස් මස්ලේ දන් දීලා රට රාජ්‍ය අමුදරුවන් දන් දීලා පාරමිතා පුරලා ආපු ගමන මේ. පින්වත්නි ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ රැස් සිහිදෙනවා. හැබැයි ඒ දරුවට අනුග්‍රහ පිණිසොන්දේ නැත්තම් හැම වෙලේම රැස් වෙදුන්නේ නැහැ. වමනා වුණොත් විතරයි. පීතින් හැමදාම රැස් දාගෙන ඉන්නේ. බලන්න එපේ අපේ රැස්. මම දැක්ක මේ ත්‍රිවිල් වලක් ගහලා තියෙනවා මේ ගෞතම බුද්ධ රාජ්‍යයි කියලා. රැස් විදින හැමතැනම. මේ බුදුන්ගේ දේශයයි කියලා අපිට රැස්. ඇතුළ කොහොමද බලන්න ඕනි බුදුහාමුදුරුවන්ගේද කියලා. පිට ගහලා හරියන්නේ නැහැ. මතක තියාගන්න. ඇතුළ බුදුහාමුදුරුවන්ගේද කියලායි බලන්න ඕනි. අඩුපාඩුකම් වෙනවා. ඒක නෙමෙයි මම බලන්නේ. මං කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් මම මේ කියන්නේ. يعني නිවන හදලාද තමන් ඇතුළේ. ඒකයි වැදගත්. ඔය ඔක්කොම සල්ලි ඕනි වෙන්නේ පින්වත්නි අර අත්තර මුලා දෑනිකන් නිලේ තියෙනකන් සල්ලි කාරකන් සල්ලි තියෙනකන් හයිය කාරකන් වයසට යනකන් ඔය ඔක්කොමකන් ජීවත් වෙනකන් මරුණට පස්සේ පින්වත්නි මිනිහ අනිත් පැත්ත හැරෙවොත් මං හිතන්නේ පිටිපස්සට හැඳුනුත් නැද්ද කොහෙද එහෙම තමයි ගිහින් ඇවිල්ලා අහන්න කවුරු 100 කිලෝමීටර මම මේ කාමරේ තමයි හිටියේ මං ඉන්න දෙන්නේ බොහොම අඬා දුක්ඛවි අනිත්‍යයට කියා පන්තලේ හාමුදුරන්ට කිය ඊට පස්සේ දාන දීලා පැන් වඩලා ධර්ම දේශනා කරලා පින් අරගෙන අටපිරිකර පූජා කරලා පැන් වඩලා යවනවා හොඳ තැනකට යන්න එහෙම යන්නේ නැත්නම් ඊළඟට පිරිත් කියවල යවනවා අනේ එළි වෙනකම් පිරිතක්වත් කියලා වළු යක්කෝවා යක්කිනීවා කියලා කියනකොට එයයි කුම්බණ්ඩෝ වගේ එහෙමත් යන්නේ නැත්නම් කට්ටඩි මාතුරු ගෙනල්ලා දුම්මල ගහලා යවනවා එහෙමත් යන්නේ නැතුව නේමයි යන්නේ මගේ කාමරේ මං ඉන්නවා කිව්වොත් එහෙම බෝතල් වලට දාලා මොඩි ගහලා මුහුදේ දානවා එතෙන්ට යන්නේ ඇයි යන්න කලින් අත්තරින්න එක නම් පුරුදු වෙන්නම ඕනේ දිවට දිව ගාගෙන හිටියත් අවසානයේ යන්න වෙන්නේ තනියම ස්කෘතං දුස්කෘතං චෛව ගච්ඡන්තු මනුගච්ඡති කලා වූ කුසල අකුසල ලැබෙන්න වෙන මොකවත් ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා යතහාපි කුප්පරාසින්ම මාලාකාරයක මල් ගාම්මක් හදන්න ලස්සන මල් ගෙනල්ලා කොහොම පළඳනවා පරවුණු මල් දලුණු මල් අයින් කරනවා ලස්සන මල් වලින් මල් ගමක් හදනවා වගේ ඉපදිච්ච අය අනිත් එක ඉපදුනේ හොඳම තැන මනුස්ස ලෝකේ හා ලංකාව ආයේ මේ කොළඹ ඉඳන් නුවරට එනකොට එක මේ දේශගුණික තත්ත්වයක් ඉතින් නුවරට ඒ පැය ගානක් ඇතුළත පැය දෙකක් තුනක් ඇතුළත වෙනස් වෙනවා වින්ටර් සමර් කියලා එකක් නැත ඒක නෙවෙයි අබෑටියක් විසි කරනකොටත් පැලවෙන්නට ඒවා වෙනම කාරණා මේ ලෝකෙ උතුම් රට වෙන්නේ නව ලෝකුත්තර සී සද්ධර්මේ නව ලෝකුත්තර තනෝයි නවතන්නේ ලෝකයේ බුදුන් ලෝකයේ උත්තරික විතර වෙනවට නවයේ කිව්වේ සෝවන් මාර්ගගත බලත් සකදාගාය මාර්ගගත බලත් අනාගාය මාර්ගගත බලත් අරියත් මාර්ගගත බලත් නිවන සේක පඤ්ඤා සේක පඤ්ඤා සේක පුද්ගල සේක මොන්නම ලෝකේ ඉන්න ප්‍රඥෙක්වත් සේක පුද්ගලයෙක් සේක පඤ්ඤාව දෙන කෙනෙක් වෙන්නේ අසේක පඤ්ඤාව අසේක පුද්ගලයෙක් වෙන්නේ මොන්න අංගහාරු නෙවෙයි එතනින් එහාට ගියත් ඒගොල්ලෝ අයිති වෙන්නේ නැහැ ඒ නිසා ඒ විද්‍යාවත් එක්ක සසඳන්න එපා විද්‍යාවත් එක්ක බුදුදහම සසඳන්න එපා බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න බුදුදහමෙන්ම යෝ ධම්මං පස්සති සෝමං පස්සති පටිච්චසමුප්පාදං ඒක පටිච්චසමුප්පාදයෙන් ඒ විද්‍යාවමයි ඒකයි විද්‍යාව උදපාදී ඒ පඤ්ඤා උදපාදී ඥාන ආලෝකෝ උදපාදී ඒ ආලෝකේ වෙන කොහෙවත් නැහැ මේ තන අත්තර ගන්න එපා මොනම හේතුවක් නිසාවත්